හායි යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ කෑම බීම YouTube channel එකට. ඔයාලට අද බලා ගන්න පුළුවන් මොකක්ද අපි try කරන්න යන්නේ කියලා. කාස්බර්ග් ස්පෙෂල් බ්‍රේව් එකක් තියෙනවා. ඒකේ percentage තියෙනවා 8.8ක්. ස්ට්‍රෝන් එකේ percentage එකම තමයි. මේ තියෙනවා level එක. sausages level එක. මේ තියෙනවා chicken වැලිබොකු එකක්. මගේ මග්ගට ඉන්නෝ යාළුවා. අල චිප්ස් තියෙනවා. ඉතින් අපි try කරලා බලමු කොහොමද මේකේ ටෙස්ට් එක කියලා. බලමු එහෙනම් යාළුවනේ. අපි try කරලා බලමු එහෙනම් යාළුවනේ. මම මේක ඕපන් කරගෙන තිබුණේ. මේ මග්ගයකට දාගෙන බලමු. අල චිප්ස් එකත් අපි කඩාගමු. අපි එහෙනම් පොඩ්ඩක් try කරලා බලමු කොහොමද අල චිප්ස් එකත් එක්ක. එහෙනම් cheers. කොහොමද කියලා. තුට්ටක් වගේ අයිට වඩා සැර ගතියක් තියෙනවා. රසයි. මම අර්ධයක් තමයි කරි එක හැදීගෙන අවසාන හරියේදී ලුණු කෑලි ටිකක් කපලා දා ගන්නවා. රසයි. බලන්න. ඒක හොඳයි. ඉතින් යාළුවනේ ඔයාලට මම අද ගෙනාවේ බජට් පැක් එකේ කලින් ගෙනාවු වීඩියෝ එක වගේ වීඩියෝ එකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. රුපියල් 2004 වෙනි තමයි අද මට පියදන් ගියේ. ඕන කෙනෙක් try කරලා බලන්න පුළුවන්. මේ වගේ ලොකු ගාණක් යන්නේ. කොහොමත් මම බජට් එකට තමයි ගේන්නේ. මම රුපියල් 2000ට වඩා අඩුවෙන් තමයි ගේනවා කියලා. අපි එහෙනම් try කරලා බලමු. නෑ උඹගේ සංකේත. සුපිරි. චූරි චූරි සත්තු වගේක් ඇවිල්ලා තියෙනවා යාළුවනේ ගණන් ගන්න එපා. ක්‍රෑෂ් එකට ඇවිල්ලා තියෙන්නේ. ලුණු කෑල්ල. ඒක යාළුවනේ.
රුපියල් 100යි. 100ක වගේ පොඩි මුදලක් නෙමෙයි. සොසේජස් වලට 130 ගාණක් වගේ ගියා. මම බජට් ගෙනාවේ. චිකන් වැලිබොකු වලට රුපියල් 400 ගාණක් වගේ ගියා. මේකට වගේ 100ක් වගේ ගියේ. මේකට 800 ගාණක් ගියා. කොහොම හරි 2000ට වඩා අඩුවෙන් වැඩේ කරගත්තා. ඒක අමුතු රහක් තියෙනවා. සුපිරි. නියමයි. එකදම්. යාළුවොත් එක්ක සෙට් වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න නම් බියර් හොඳයි. මම ඉස්සරහට යාළුවනේ වීඩියෝස් ගේනවා. ඔයාලට වීඩියෝ ගේනවා. ලීග සම්බන්ධව කෑම බීම අපේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. මේ වගේ වීඩියෝ නරඹන්න පුළුවන්. බ්‍රේව් එකේ මේ මට හිතෙන්නේ පොඩ්ඩක් ස්මූත් එක පොඩ්ඩක් වැඩි වගේ ස්ටෝන් එකට වඩා. ඔයාලා යනෝනේ ඩ්‍රින්ක් එකක් ගන්නවා නම් කාස්බ බියර් මොකක් ගත්තත් බොටල් එකක් ගන්න. ඒ කියන්නේ බෝතලේ ටින් එකට වඩා පොඩ්ඩක් තියෙන ප්‍රමාණය වැඩි. ඒක අනිත් පැත්තෙන් බැලුවත් අවුලක් නැහැ. මොකද මේ බොටල් එකේ පොඩි ගාණක් වැඩි ටින් එකට වඩා. මොකද මේ MT එකට පොඩි ගාණක් ආය ගන්න ඕනේ. ඒකයි. ඔයාලා බොටල් එකක් ගත්තා නම් ටින් එකට වඩා පොඩි ප්‍රමාණයක් තියෙනවා වැඩියෙන්. බොන කට්ටිය දන්නෝ. අපි මේ try කරලා බලමු. ෆ්ලෑෂ් එකට පොඩි සප් වෙනවා ගණන් ගන්න එපා. ඔයාලා දැකලා ඇති මගේ වීඩියෝ වල ලුණු තියෙනවා. මම කොහොම හැදුවත් ලුණු වලට පොඩ්ඩක් ආසයි. ඒකයි මම මේවට ලුණු ඇඩ් කරගෙන තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න එහෙම. ආසෙයිද? ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මොකද්ද try කරන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක කරන්න එපා.
සබස්ක්‍රයිබ් කරලා ලයික් බටන් එක ඔබලා කමෙන්ට් එකකුත් දාගෙන අන්න යස් ඔයාලා කමෙන්ට් එකක් දාලා යාළුවනේ කියන්න ඊළඟට මොකද්ද කරන්න ඕන මොකක් ගැනද අපි රිවිව් එක කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් ඔයාලා කියන දේ ඉදිරිපත් කරනවා කනකොට හැපෙන විදියට එක දිගටම කන්නම හිතෙන්නේ ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඉස්සරහට වැඩ ටික කරන්න ඕනේ මොනවද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන් කෑම බීම අරගෙන කරනවා අනිවාර්යෙන් කෑම බීම channel එකේ අරගෙන වීඩියෝ කරනවා ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න පොඩ්ඩක් මේ ගණන් ගන්න එපා ක්‍රෑෂ් එකට මේ පොඩි පොඩි දතන් එනවා මේ පැත්තට පොඩ්ඩක් වැස්සේ රෑ ඒක නිසා මේ දවල් පොඩ්ඩක් රස්නේ රූම් එකේ ජනේලය ඇරලා තියෙනවා මම කලින් කිව්වා ඒක නිසා තමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා වැඩි හිතන්න එපා අපි ෂොට් එක ගමු මේක සුපිරියක් ශ්‍රාය තමයි යාළුවනේ පොඩි පොදක් යන්න
අන්තිම ෂොට් එකත් අපි ගමු. අරගමු. finish. මේගොල්ලන් කන්න ආසයි. එහෙනම් ඔයාලට කියන්න තියෙන්නේ කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා කමෙන්ට් එක තමයි අපිට වටින්නේ. ඔයාලා ඉල්ලන් දේ ලබා දෙනවා. අනිවාර්යෙන් යාළුවනේ. කෑම බීම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.